ආයිබෝන් කියලා අපේ සිංහ ප්‍රොඩක්ෂන් YouTube නාලිකාවට අද සිල්වන සාදරයෙන් යුක්තව පිළිගන්නවා. මේ කතාව ඒ කියන්නේ මම සම්පූර්ණ කතාව කියන්න බලාපොරොත්තු වෙනවා. මේක වෙලා තියෙන්නේ හරියටම කලවාන කියන ප්‍රදේශයේ මේ සිදුවීම සම්බන්ධව තියෙන මෙතන කෝල් රෙකෝඩ් එකක්. ඉතින් එයාට සෑහෙන අසාධාරණයක් වෙලා තියෙනවා. ඒ වෙලා තියෙන අසාධාරණේ කියන්නේ සාමාන්‍ය පොලිසියෙන් තමයි මෙතන ගොඩක් උදව් කරලා තියෙන්නේ. එතකොට මම ඇහුවා මේක මොකද කරන්න වොයිස් රෙකෝඩ් එක දාන්නද දැම්මට කමක් නැද්ද කියලා ඔක්කොම ඇහුවා. ඊට පස්සේ කිව්වා නෑ නෑ අයියේ කොහොම හරි ඔක දාන්න. දාලා රටට මේ සම්බන්ධව කියන්න. ඒ කියන්නේ එයාට වෙච්ච අසාධාරණය ආය වෙන කාටවත් වෙන්න දෙන්න හොඳ නෑ කියන තැන තමයි මට කිව්වේ තොරතුරු. ඉතින් ගොඩක් කතන්දර තියෙනවා මට කියලා ඒක මම පෙළගස්සලා කියන්නම්. ඒ පෙළගස්සලා කියන්න කලින් අපි මෙන්න මේ රෙකෝඩ් එක අහගන්නවා. අනිත් එක තමයි මේක දේවාලයක් කරන මෑණි කෙනෙක් කියලා කියාගත්තු. කලින් වැඩ කරලා තියෙනවා, හොඳට කරලා තියෙනවලු. පස්සේ ඔයගේ ප්‍රශ්න වලට දෙන්න හදන සාමාන්‍යයෙන් දේවාලයක් කරන මෑණි කෙනෙක් කියන කෙනෙක් සාමාන්‍ය මේ වගේ දෙයක් කරන්නේ නැහැ නේ. එතකොට ඒකත් ලොකු ප්‍රශ්නයක්. මොකද මේ ගොඩක්ම බලපෑමෙන් ඉතින් ওই දේවාල වරන් ශාස්ත්‍රයේ කියන කොටස කරන්න බෑ. මොකද එයාලා කරන දේවල් වලින් අර දේවාල කියන පැත්තෙන්මනේ තියෙන්නේ. ඉතින් එතකොට හිතන්නේ අනිත් අයගෙත් එහෙම තත්ත්වයක් කියලා. මොකද දැන් සාමාන්‍යයෙන් අපේ රටේ ගත්තාම අපි දන්නවනේ සාමාන්‍ය හැම දෙයක්ම වෛරල් වෙන දේවල් තියෙනවානේ. ඒතර වෛරල් වෙන දේවල් එක්ක ඉතින් මම මේ කතාව කියන්න ලොකු බලාපොරොත්තුවක් නැහැ. නමුත් වෙච්ච අසාධාරණයත් එක්ක ඔහුට මේ කතාව මට කියන්න වෙනවා. මම කීපටම ඇහුවෙත් ඒකයි මේ රෙකෝඩ් එක දාන්නද මම මොකද කරන්නේ? කිව්වම නෑ නෑ කිසිම අඩුවක් කරන්න ඕනේ නෑ. රෙකෝඩ් එක ඔක්කොම දාන්න. දැම්මට පස්සේ රටම දැනගන්න ඕනේ. රටම හරියට දැනගත්තට පස්සේ සාමාන්‍ය අපි කියමුකෝ දැන් සාමාන්‍ය තන වෙලා තියෙන්නේ ෆැමිලි ප්‍රශ්නයක් නේ හින්දා. ඉතින් ෆැමිලි ප්‍රශ්නයකදී පවුල් අතර යම් කිසි ගැට්ට නැති වෙනවා. ඒ ගැට්ට නැති වුණත් සාමාන්‍යව සමාජයට දෙන්නේ නැහැනේ. මොකද මෙතන වෙලා තියෙන්නේ පවුල් අතර විතර ගැට්ටනේ වැඩිය මෙතන මේක වෙලා දික්කසාද කතන්දරයක් කියන්නේ. එතකොට මේක සම්පූර්ණයෙන්ම උදව් කරලා තියෙන්නේ කලවාන කියන පැත්තේ ඒ OIC ඇතුළු තව නිලධාරී කීප දෙනෙක් සහ නිලධාරිනියන් කෙනෙක් කියලා තමයි මට කිව්වේ. මම හිතන්නේ ඊට වැඩිය ඇති දන්නේ ඉතින් එක්කෙනෙක් ගැන තමයි. ඉතින් මේක වෙලා අන්තිමේට ප්‍රශ්න බේරගන්න බැරි තැනටම ගිහින් තියෙනවා. දැන් යා මේ පැත්තට යද්දි පොලිසියෙන් එයාව නිකරුණේ කෝඩු කරන්න හදන්නේ. ඒ වගේ පොඩි ප්‍රශ්න ටිකක් ඇති වෙයි කියලා එයාට සැකයක් තියෙනවා. මොකද එයා කීපිටම ගිහිල්ලත් තියෙනවා. ගිහිල්ලා ඒ වෙලාවෙත් පොලිසියෙන් දැන් මේ උදව් කරනවා. සාමාන්‍ය පොලිසියෙන් උදව් කරන්න මොකක් හරි හේතුවක් තියෙන්න බෑ. දැන් නිකන් සාමාන්‍ය පොලිසියෙන් උදව් කරන්නේ නැහැ. සාමාන්‍ය ප්‍රශ්නයකදී උදව්වක් කරන්න පුළුවන් ප්‍රශ්න තියෙනවා. ඒ උදව්වක් කරන්න පුළුවන් ප්‍රශ්න තියෙනවා. දැන් අපි කියමු පොලිසිය අපි නිලධාරීන් අඳුරනවා හරි මොකක් හරි එකක් කියන. ඒතර අපි කියනවා මෙහෙමයි සර් මෙන්න ප්‍රශ්නයක් කළා දෙන්නේ. මෙහෙමයි කියලා. එතකොට සාමාන්‍යයෙන් පොලිසියෙන් ඒතකොට සාමාන්‍ය බලනවනේ බැරිලා උදව්වක් මෙයා හොඳයි මෙහෙම උදව්වක් කරන්න ඕනේ. මෙයාට බොරු චෝදනාවක් මොකක්ද ගැටලා දෙන්න කියලා පොඩ්ඩක් පොඩි විමර්ශනයක් කරලා බලනවා. නමුත් එහෙම නෙමෙයි. මේක සම්පූර්ණයෙන්ම පොලිස් නිලධාරීන් ඉන්නවා මේ ඒ කියන්නේ වැඩි කතන්දර මම පස්සේ කියන්න. මොකද මේ රෙකෝඩ් එකත් එක්ක ඔයාලට ඇහුවට පස්සේ මම ඊළඟ කතාවට එන්න. ඉතින් මම කැමති නෑ අත්‍තරම මේ වගේ දෙයක් කියන්න. නමුත් කරන්න දෙයක් නෑ ඉතින්. සමාජයේ මොන විතත් එකට යනවාද? පොලිස් මහත්තුරු කියන තැන පොලිස් නිලධාරීන් කියන ඒ ගෞරවය පොලිස් කාර්යය කියන තැනට වැටුණාට පස්සේ වැඩක් නෑ කතා කරලා. ඉතින් අපි කොච්චර ආණ්ඩුවෙන් තියා කොතනින් කොහොම පොලිසිය හදන්න හැදුවත් පොලිස් නිලධාරීන් විදියට ගෞරවය රකින්න බැලුවත් පොලිස් කාර්යය කියන තැනට වැටෙන කොටසක් ඉන්නවා. වැඩි කතන්දර මම ඊළඟ වීඩියෝ එකේ කියන්නම්. මෙන්න මේ
රෙකෝඩ් එක හොඳට අහලා ඉන්න. ඒතර වලට ඊළඟ කතාවෙන් හොඳට තේරුම් ගන්න පුළුවන් මොකක්ද කියන කාරණා. එහෙනම් මේක අහලා ඔයාලම කමෙන්ට් එකක් දාගෙන යන්න. මතක තියාගන්න channel එක subscribe කරන්න. මම තවත් තොරතුරු ඉස්සරහට ගෙන මොකද අපි සිංහ ප්‍රොඩක්ෂන් එකෙන් බලාපොරොත්තු වෙනවා මිනිස්සුන්ට වෙන අසාධාරණකම් සමාජයේ වෙන ප්‍රශ්න ඒ සම්බන්ධව කතා කරන්න. මම ඉතින් වැඩි වෘත්තවලට සම්බන්ධ කරගන්නේ මම තනියෙන් තමයි මේක කරගෙන යන්නේ. ඉතින් මම හිතනවා ඔයගොල්ලොත් මේකට බලලා ඔයාලගේ අදහස් සුදහස් මොනවා හරි තියෙනවා නම් යට කමෙන්ට් සෙක්ෂන් එකක් තියෙනවා ඒකේ කමෙන්ට් එකක් දාන්න. දාලා ඉවරලා කියන්න අපි බලමු එයාට උදව් කරන්න පුළුවන් නම් මොන හරි පැත්තකින් උදව් කරන්න පුළුවන්ද කියලා. මොකද නීතිමය පැත්තෙන් යා කිර කරා සෑහෙන්න. කිර කරා කියන්නේ ඉතින් අන්තිමට බොරු චෝදනාවක් දාලා තිබුණේ. ඉතින් බලමු මේ රෙකෝඩ් එක අහලා ඉන්න. රෙකෝඩ් එක අහලාම ඉවර කරගමු. එහෙනම් ජය වේවා සිල්දනාට. අපි ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු. වැඩි කරලා ආපහු වෙනවනේ සුදන වෙන්නේ. මේකනේ වැඩේ වෙලා තියෙන්නේ. මේ වැඩේ ඔයා තමයි සම්පූර්ණයෙන්ම අපිට වැරදි කියලා අපිට බොරු කියලා අරව තියෙනවා මේවා තියෙනවා අරව තියෙනවා මේවා තියෙනවා කියලා අපේ ළමයාව රවට්ටගෙන ඊට පස්සේ කියන්නේ ඔයා කෙලින්ම කියන්නේ ඔයා අර හොරමිනියක් ඉන්නවා කියලා මම කතාවක් කියන නිසා අයින් කරේ කියලා කෙලින්ම කියන්නකෝ ඔයා. ඇයි මට කොහෙවත් හොරමිනිස්සු නෑ. ඕක දැන් දන්නව කොහෙද? මට කොහෙවත් හොරමිනිස්සු නෑ. ඔයා කොහොමද හදන්න ලැහැත්ති වෙන්න එපා. ඔයාගේ අම්මට තමයි ඉන්නේ. ඔයාගේ අම්මට තමයි ඉන්නේ. ඒක නිසා මට කොහොමද හදන්න ලැහැත්ති වෙන්න. සමුන් එක මට කිසිම කතාවකුත් නෑ. සමන් කියලා කතාවක් නෑ ඒක නෙවෙයි. මගුල් නෙවෙයි මේව කවදාවත් අපි හොයලා දීපු මගුල් නෙවෙයි. ඒ නිසා මගේ දේවල් මම ඔයා ඒක ගැටුවා. මගේ පෞද්ගලික දේවල් අවසල බලන්න මම තමයි කියන්නේ නෙවෙයිනේ. සමුද නෙවෙයි සමුද මාව නෙවෙයි කතා කරන්නේ මගේ නෝන. ඒක තමයි දුවත් එක්ක මට ප්‍රශ්නයක් තියෙනවා දුවත් එක්ක විසඳ ගන්න තිබුණා. නෑ මේක මොනවා කතා කර හැමදේම කරා. ඔව් සමුදේට කවදාවත් මගේ පෞද්ගලික දේවල් හාරන්න අයිඩියක් නැහැ. මේ ගෑනට කරන්න ඕන ටික නම් උඹ කරා තමයි. මගේ එල්ලෝ ගෑණි එක්කනේ උඹ තමයි. ඔයාගේ ඔය මානසික ලෙඩක් තියෙනවා කියලා ඔය වටපිට ඔක්කොම මිනිස්සු දන්නවා. ඔව් ඔයාගේ මානසික ලෙඩක් තියෙනවා කියලා දන්නවා. ඒක නිසා මොකද ඔය ගමේ ඉන්නේ කියනවා මානසික මේක තියෙනවා කියලා ඔය. ඒක නිසා ඔය ඇසින කතාවනෝ තමයි මේ වයි කපාරකට උසාවියට ආවේ නෑ. ඔයාලා තමයි නඩුව දාන්න තෙම්බ ගිහිල්ලා පොලිසියට ගිහිල්ලා මේවා කරලා නඩු දාන්න ගිහිල්ලා ඔක්කොමලා අර පැත්තකින් අර අන්ත මනුස්සය ඒ මනුස්සයා නිකන් බොරු දුවන උසාවියේ. ඈ මානසිකලට මේ මේක හතන් මානසිකලට මට නෙවෙයි අපෝ ගොඩ තියෙන්නේ. තේන වැඩි වණ කියන්නේ. පෞල් කරලා ඔක්කොම කරලා. එන ගහන්නනේ කන බත් කරප්පාස. නැත්නම් මේ සෝහුත්තිකට තෝ අපි නම ක්‍රැවැක් වෙනා දන්නවද? කාටද කුයිත් එක තියෙන්නේ මට දැන් නැති වුණ හරක කියනවා දන්නවද? පාට කුයිත් එක තියෙන්නේ. කුයිත් එක ඇති බොට හැදෙනවද? බොට කුයිත් එක ඇති. මගේ ළමයට එන්නකව තෝ කතන්දර හදන්න දන්නවද? කුරුදු දුමා අල්ල එහෙම කියන්නේ මේ ගැහෙන්න පටන් අරගෙන මේවා කරගෙන. ඒක ඉතින් යකෝ තෝ ඉතින් මේක තියෙනවා මේ මෙහෙමයි කියලා. අනිත් එක ඒ මොන ලෙඩේද උනත් කසාද වැන්දත් යන්නේ තෝගේ තුරුල්ලේ හිටලා තමයි මගේ ළමයාට ලෙඩ හැදුනේ. තෝ කුඩු ගහලා හරි මොකක් හරි කරලා තෝ සීනක බොරුවට මේ දිස්ති වහුනේ කිකේ තෝ දුමාන කරන් ඉන්නවා. ඈ සීනෙත් ඒක තෝගේ තුරුල්ලේ නිදගෙන ඉඳලා තමයි මගේ ළමයාට ලෙඩ හැදෙන්නේ. වෙන මොනවාක්වත් නෙමෙයි. තෝගේ තුරුල්ලේ තොට තමයි බෝ වෙන රෝග දෙන්නේ. තෝගේ දේවල් තමයි මගේ ළමයාට බෝ වුනේ. තෝ අන්න ඒක මතක තියාගන්න. මගේ දේවල් තමයි බෝ වුනේ. මගේ දේවල් මට මේ මගේ තියෙන නිදාගන්න රෝග බෝ වෙන්නේ. තියෙනවා තමයි. තෝරමියගේ කොවිලා තෝගේ ඇඟේ කුඩු ගෙඩිය දෙන්නේ. ආර කුඩු ගැට කියන්නේ කුඩු ගැට තමයි ඒවා. ඒකනේ දා. උපදෙස් දෙන්න දැන් මේ රිපෝට් එකක් ගන්න කොහොමද? තෝගේ ඊට පස්සේ තෝට හැදෙන ලෙඩ වලට ડોක්ටර් මහත්තයෙක් හම්බෙන්න යන්නේ කිව්වම තෝ බැහැයි කියන්නේ තෝගේ අපිට ගමන තෝට නිදන් හොත රෝගය තිස්සරිනොත් තෝගේ තෝගේ මහයිකේ දෙන්නම දන්නවා ඒවා. තෝගේ හංගල මගේ ළමයාව රවට්ටලා තෝ රවට්ට ගන්න හරි වැඩේ නල්ල මගේ ගන්න. තෝ රවට්ට ගන්න. හරි වැඩේ රවට්ට ගන්න. තෝ රෝත් වඩ දෙන්න කිසිම මිනිහෙක් කසාද බඳින්නේ නැහැ. හරිද? ඒක හොඳම අපේ දියාගන්න. බඳින එකත් ටික දාලා යනවා. හරි ඒක අපේ දියාගන්න මට ඕනේ ඔච්චර දෙයක් කරපො. ඔච්චර දෙයක් කරපු කවුරු තමයි එකතු වෙන්නත් කැමති නැහැ. ඒකෙන් වැඩක් නැහැ නේ. ඔච්චර දෙයක් කරපු කවුරුද? හරි. එහෙනම් යනවා. ඒක හොඳට හොඳට තියාගෙන ඉන්න. එච්චරයි මම කියන්නේ. හරි. බන්නක මු තනි ඒක තනියෙන් හිටපොයි. තොටේ තියමාරු නැහැ. ඒක තනියෙන් හිටපොද ඉතින් ඔය මොකද ඔයාට පවුල් දෙකක් තියෙනවනේ. ඒකට තියෙන පවුලක් නැහැ. හරි. මට පවුල් දෙකේ වැටි එකක් නැහැ. මට මිනිස්සු චෝදනා කරන්නේ නැහැ. හොඳයි මට ඔප්පු කරන්න පුළුවන් සාධක මට තියෙනවා. ඕක තමයි මම චෝදනා කරන්නේ. ඇයි ඉතින් තොටේදී අමාරුව මොකද යකෝ මගේ පවුල් දෙක දේවල් ගන්න තෝරන්නේ නිහිරද? ඉතින් මගේ පවුල ගැටි මොකද?
තෝගේ මගේ පවුල එකට කියනකොට දෙන ඔයාට එහෙම එකක් තියෙනවා. ඔයාට ඒක රාශිගත කරගෙන යන්න ඕන උන්ට මගේ පවුල කරන්න දඟලන්න ඕනේ නැහැ. තෝගේ පවුලක් මං කඩපෙති නෑ. මෙලෝඩියක් දන්නේ නැති ගෑණි. උසාවියට පොලිසියට මේව කරලා වෙලා නඩුවක් දාගන්න දන්නේ නැති ගෑණි. ඒ පැත්තකින් ඒක නිකන් මේ දැනුම් අස්සන්න එපා. බොරුවට. තෝගේ දානි දාගම්. මාර්ගයට ගැන තෝගේ ඕන තෑකනක දාගම්. තෝ දාගෙන හිටියේ. තෝ ඕන තරම් තෝගේ දේවල් දාගම්. අපිට මොකද? කොහෙද පොතේ ඉන්නවා පොලිසිය දෙන්නේ. මේ අයියට බයිනවා. ඔව්. බයිනවා නේද මේ අරු ඕන කර. පොලිසියට පොතේ ඉන්නේ සුත්තක් අයියලා. ආ. ඔය ඉන්නේ ඔය අයියලා හොයාගත්ත අය